ආයුබෝවන්. ඔයා අහලා තියෙනවද මිනිමස් කාපු ජනාධිපති කෙනෙක් ගැන? ඒ ගැන කතා කරන්න නම් අපිට අද උගන්ඩාවට යන්න වෙනවා. 1971-79 අතර කාලවකවානුව තුළ උගන්ඩාවට ඉතාම දුක්ඛිත ඉරණමක් අත් කරලා දුන්න ඒකාධිපති පාලකයෙක් තමයි ඉඩි අමීන් කියන්නේ. කවුද මේ ඉඩි අමීන්? අප්‍රිකානු ගෝත්‍රික සම්භවයකින් පැවතගෙන එන මොහුගේ උපත නිශ්චිතවම සඳහන් නොවුනත් 1920 දශකය තුළ මොහු ඉපදුන බවට තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. ශරීර ප්‍රමාණයෙන් හැඩිදැඩි දේහධාරී පුද්ගලයෙකු වූ මොහු උගන්ඩාවේ හමුදාවට අනුයුක්තව තමයි සේවය කරේ. 1962 දී උගන්ඩාව ස්වාධීන රාජ්‍යයක් වීමෙන් පසුව එරට විධායක ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මිල්ටන් ඔබෝටේ. මේ වෙනකොට ඉඩි අමීන් තමයි එරට හමුදාපති. ඔබෝටේ සහ අමීන් අතර යම් යම් ගැටුම්කාරී මතවාද රැසක් තිබුණා. 1971 ජනවාරි 25 දින උගන්ඩාවේ ජනාධිපති වෙච්ච මිල්ටන් ඔබෝටේ පළමු චෝගන් හමුව එහෙමත් නැත්නම් සිංගප්පූරුවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ හමුවට සහභාගී වීමට රටෙන් පිට වුණ අවස්ථාවේදී තමයි මේ ඉඩි අමීන් රටේ බලය අල්ලා ගන්න. රැඩිකල් නොයා ඉඩි අමීන්ගේ ම්ලේච්ඡත්වය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉඩි අමීන්ගේ පාලනයට විරුද්ධ වෙන පුද්ගලයන්ව අමුවේ ඝාතනය කරන්න මොහු පටන් ගන්නවා. සිය පාලනයට තර්ජනයක් වෙන්න පුළුවන් පුරවැසියන්, ගෝත්‍රවල හමුදා නිලධාරීන් සහ සෙබළුන්, මාධ්‍යවේදීන්, දේශපාලඥයන්, බුද්ධිමතුන් ඔහුගේ කුදුරු බවට පත් වෙනවා. ඇත්තටම මේ ඉඩි අමීන් කියන්නේ පිස්සෙක්ද? මේ ඉඩි අමීන්ගේ හැසිරීම නම් හරිම උමතු හැසිරීමක්. මොහුට එල්ල වුණ ප්‍රධානතම චෝදනාවක් තමයි ඔහු අත්අඩංගුවට ගත්ත පුද්ගලයන්ගේ හිස ගසා දමා ඒව ශීතකරණයක තබාගෙන සිටියා කියන චෝදනාව. ඒ වගේම මේ ඉඩි අමීන්ට භාර්යාවන් 7ක් ඉඳලා තියෙනවා. 30කට ආසන්න දරුවන් ප්‍රමාණිකුත් ඉඳලා තියෙනවා. මොහුගේ සමහර භාර්යාවන් රටින් පැන ගිහිල්ලා තියෙන්නේ මොහු එක්ක ජීවත් වෙන්න බැරි නිසා. මේ අයගෙන් කේ නමින් හඳුන්වපු බිරිඳ අබිරහස් ලෙස මියගිය අතර ඇගේ සිරුර රෝහලට එවලා තියෙන්නේ කැබලි වලට වෙන් කරලා. නමුත් මේක අමීන් විසින් කරන ලද ඝාතනයක්ද කියලා තාමත් අබිරහසක්. ඇත්තටම මේ ඉඩි අමීන් මිනිමස් කෑවද? ඉඩි අමීන් මිනිමස් අනුභව කරාද කියන කතාව බොහෝ අය ප්‍රකාශ කරත් ඒක තවමත් විවාදාත්මක කරුණක්. කොහොම වුණත් ලේ පිපාසිත මුර්ගයෙක් විදිහට වැඩ කරපු මේ ඉඩි අමීන් කියන්නේ එදා මෙදා තුර ඉතිහාසයේ බිහිවෙච්ච ක්‍රූරතම සහ ම්ලේච්ඡම ඒකාධිපති පාලකයෙක්. ඔහු විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය ලක්ෂයකටත් වඩා අධික බව තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඉඩි අමීන් වැඩවරද්දගත්තේ නම් ටැන්සානියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න ගිහිල්ලා. 1978 දී මොහු ටැන්සානියාවට හමුදාව යවලා කගේරා ප්‍රදේශයේ උගන්ඩාවට ඈඳා ගන්න බව ප්‍රකාශ කළත් ටැන්සානියානු හමුදා සහ ඉඩි අමීන්ට විරුද්ධව උගන්ඩානු හමුදා කණ්ඩායම් අමීන්ගේ සේනාංගය පලවා හැරියා. 1979 අප්‍රේල් මාසෙදී අමීන් රටෙන් පලා ගිය අතර ඔහු 2003 දී සෞදි අරාබියේදී මිය ගිය බවයි සඳහන් වෙන්නේ. මේ ඉඩි අමීන්ගේ කතාව පාදක කරගත්ත The Last King of Scotland නමින් නවකතාවක් වගේම ඒ අසුරින් චිත්‍රපටයකුත් නිර්මාණය වෙනවා. ඒක බැලුවම ඔයාටම තේරෙයි මේ ඉඩි අමීන් කියන්නේ මොන වගේ ම්ලේච්ඡ ගති පැවතුම් තිබ්බ ඒකාධිපති පාලකයෙක්ද කියලා. අදට මේ කතාව ඉවරයි. මේ ඉඩි අමීන් වගේම ලෝකෙ හිටපු තවත් ප්‍රබල නායකයන් විසින් කරපු අපරාධ ගැන වීඩියෝ අපි ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්කම රැඳිලා ඉන්න. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් අපි ගිහින් එන්නම්. ඔයාලගේ අදහස් පහළ කොමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්නත් අමතක කරන්න එපා.